නිකමට වගේ ඒ බයික් එක දිහා බැලුවා. පුදුමයි. ඒ බයික් එකේ අර ගෑනු කෙනා නැහැ. එතකොට ඒ ගෑනු කෙනා කොහෙද ගියේ? නිමල් ඒ විදිහට කල්පනා කරන්න පටන් ගත්තා. නිමල්ට හිතුනේ සමහර විට එයා මගින් බැහැලා යන්නේ නැති කියලා. ඒ ගැන අහන්න නිමල් බයික් එකේ ස්පීඩ් එක වැඩි කළා. මේ බයික් එකට කිට්ටු වුණා. සහෝදරයා, ඔයාගේ නමුණ බයික් එකෙන් බැස්සද? අනේ මං ඔයාලට වෙන්න ගියපු අනතුර දැකලා මං එයාට කෑ ගහලා කිව්වා සාරිපට හදාගන්න කියලා. අනේ මං ඔයාලට කරදරයක් කරා කියලා හිතන්න එපා. මට උණුනේ අනතුරක් මොකක් හරි සිද්ධ වෙනවා නම් ඒක නතර කරන්න විතරයි. කමක් නැහැ. දැන් ඉතින් ඔයාගේ නෝන බැහැලා ගිහිල්ලානේ. අනතුරක් උනේ නැහැනේ. හැබැයි නිමල් මේ කතාව කියනකොට එයා අර බයික් එකේ ආපු මිනිස්සගේ එක දෙයක් දැක්කා. ඒ මිනිස්සයා හිටියේ පුදුම වෙලා. ඒ වගේම බය වෙලා. තවත් ටික දුරක් ගිහිල්ලා ඒ මිනිස්සයා පාරේ අයිනර කරලා බයික් එක නැවැත්තුවා. නිමලුත් එයාගේ බයික් එක ළඟින් බයික් එක නතර කරා. ඒ මිනිස්සයා නිමල් දිහා බැලුවේ අමුතු විදියට බය වෙලා. නිමල් කියන කතාව අහගෙන හිටපු ඒ මිනිස්සයා නිකමට වගේ පිටිපස්ස හැරිලා බැලුවා. කළු පාට සර්පෙක් වගේ පිටිපස්සට පේන පාරයි කළුවරයි ඇරෙන්න වෙන කිසිම දෙයක් එයාලා දැක්කේ නැහැ. මොකද සහෝදරයෝ ඔයා නිකන් බය වෙලා වගේ. ඇයි මුකුත් කතා කරන්නේ නැත්තේ? නැහැ, මට ඔයා කියන දේ හිතා ගන්න බෑ. මොකද මං වැඩ ඇරිලා මේ ගෙදර යන ගම. මගේ බයික් එකේ පිටිපස්සේ මං කවුරුවත් දාගෙන ආවේ නැහැ. මේ බයික් එකේ ආපු මිනිස්සයා කියපු කතාව ඇහුවට පස්සේ නිමල්ට හොඳටම බය හිතුණා. එයාගේ මුළු සිරුරම දාඩියෙන් පෙඟුණා. ඒ කතාව කිව්වට පස්සේ දෙන්නට දෙන්නම් මූණ බලාගත්තා. හදිස්සියෙම එයාලා බැලුවේ පිටිපස්ස. එතකොට තමයි එයාලා දැක්කේ අඳුරෙම තියෙන ගෑනු කෙනෙක්ගේ හෙවණැල්ල. මේක දැකලා මේ දෙන්න හොඳටම බය වුණා. දෙන්නගේම හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. ඒ අద్භූත හෙවණැල්ල එකපාරටම අතුරුදහන් වෙලා මේ දෙන්න පියවි ලෝකෙට ආවේ එතනින් ගියපු වාහනයක හෝන් එකට. නිමලුත් එයත් එක්ක කතා කර කර හිටපු අනිත් බයිසිකලේ කෙනත් හොඳටම බය වෙලා බයිසිකල් දෙක ස්ටාර්ට් කරගෙන එතනින් ඉක්මනටම යන්න පටන් ගත්තා. නිමල් එයාගේ බෝඩිමට එද්දි රෑ දෙකක් පහු වෙලා. නිමල් බයික් එකකින් බැහැලා නිකමට වගේ අවුරුලුසින් වෙලාව බැලුවා. එතකොට හරියටම 2යි. නිමල් ගෙදර ඇවිල්ලා තේ එකක් එහෙම බීලා ඇඳේ හාන්සි උනේ නිදාගන්න හිතාගෙන. ඒත් නිමල්ට නිින්ද අහලකටවත් ආවේ නැහැ. රෑ 2 පහු වෙලා තිබුණත් නිමල්ගේ හිතේ වැඩ කරේ එයා මගදී දැක්කර බයිසිකලේ හිටපු ගෑනු කෙනා. ඒ විතරක් නෙමෙයි. ඒ ගෑනු කෙනා ගැන අනිත් යාළුවට කිව්වට පස්සේ ඒ දෙන්නම බලද්දි පිටිපස්සෙන් දැක්ක අඳුරම හැංගිලා හිටපු අර අද්භූත හෙවණැල්ල. නිමල් මේ රස්සාවට ආවට පස්සේ මේ පාළු පාරේ අනන්තවත් රෑ වැට ඉවරලා මේ විදිහට ඇවිල්ලා තිනවා. ඒත් මේ වගේ අද්භූත ගෑනු කෙනෙක් දැක්ක පළවෙනි වතාව. ඊටත් වඩා ජීවිතේ මේ වගේ අත්දැකීමක් නිමල් කවදාවත් දැකලා තිබුණේවත් අත්විඳලා තිබුණේවත් නැහැ. ඉතින් ඒ ගැන තමයි නිමල් ටිකටම කල්පනා කරේ. නිමල් කොහොම හරි මේක අමතක කරලා දාලා නිදා ගන්න උත්සාහ කරා. ඒත් එක්කම නිමල්ගේ කාමරේට ආවේ කොහේතෝ නැති හුළඟක්. හුළඟත් එක්කම ඇරිලා තියෙන ජනෙල් පළු එකට වැටුණා. ජනෙලෙට දාලා තිබුණු පිරරෙත් නිමල් දැක්කේ හරියට බයික් එකේ ඒති රතු පාට සාරිය ඇඳගෙන හිටපු ගෑනු කෙනාගේ සාරිය වගේ. ඒ අතරේ නිමල්ට ඇහුණා කවුදෝ එයාගේ නම කියලා කතා කරනවා. නිමල්ගේ හිතට ටිකක් තදින් බයක් දැනුණා. එයාට පුදුම කරදරයක් තිබුණේ මේ ජනෙල් පියන් එකට වදින එක. ඊට පස්සේ නිමල් ඇඳෙන් බැහැලා ගිහිලා යාර හුළඟට එකට වදින ජනෙල් පියන් වහලා දැම්මා. ජනේලේ වහලා නිමල් අනිත් පැත්තට හැරුණේ ඇඳට යන්න. ඒත් එක්කම එයා දැක්කේ යා ළඟ ඉන්න භයානක ගෑනු කෙනෙකුගේ රූපයක්. කොහොමුණත් නිමල් ඒ විදිහට දැකලා තිබුණේ හීනයක්. එයා ආපහු ඇස්සරලා බලද්දි ජනේල් පියන් දෙක පුරුදු විදියටම එකට වදිනවා. එයා ජනේලේ වහලත් නැහැ. ඇත්තටම වෙලා තින්නේ නිමල්ට නිින්ද ගියලා. මේ විදිහට ඇඳේ හාන්සිලා නිමල් කල්පනා කරා. ඇත්තටම මං හිතනවා වැඩි. එහෙම හිතලා නිමල් නිදාගත්තා. ආපහු නිමල් උදේ පාන්දර ඇවිදලා කල්පනා කරේ මං තව දවස් 2ක් විතර නිවාඩු අරගෙන වැඩට යනවා කියලා. මේ විදිහට නිමල් නිවාඩු අරගෙන දවස් 3කින් වගේ ආපහු වැඩට ගියා. නිමල් කාර්යාලෙට ගිහින් වැඩ කරත් එයාට නිතරම මතක් වුණේ අර අද්භූත රූපේ. එයා තව දවසක් එයාගේ ෂිෆ්ට් එක ඉවර වෙනකන් වැඩ කරා. එදත් හරියටම රැ වුණා. නිමල් ඔෆිස් එකෙන් පිටත් වෙලා බයිසිකලින් පාරේ ආවේ ගොඩක් හිතේ බයෙන්. එයා ඇත්තටම හිතුවේ සමහර වෙලාවට මේ පාරේදී මට ආපහු අර හොල්මන හම්බ වෙන්න පුළුවන් කියලා.
ඒ හින්දා තමයි එයා බයෙන් වගේ බයිසිකල් එක පැදගෙන ගියේ. නිමල් පුරුදු විදියට පාළු පාරෙන් ඉස්සරහට යන්න පටන් ගත්තා. ටිකෙන් ටික එයා ලඟුනේ එයා එදා බය වෙච්ච හරියට. ඒත් නිමල් දෙවියන්ට කියා ගියේ ආපහු නම් ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න එපා කියලා. ඒ වුණාට ඒත් එක්කම පිටිපස්සෙන් බයික් එකක් ඕන් කරා. නිමල් හිතුවේ පිටිපස්සෙන් එන බයික් එකේ එදා දැක්ක වගේම ආපහු අර ගෑනු කෙනා ඉඳී කියලා. නිමල්ගේ මුළු ඇඟම දාඩියෙන් තෙත් වෙලා තිබුණා. නිමල් ප්‍රාර්ථනා කරේ එහෙම දෙයක් නම් ආයි වෙන්න එපා කියලා. අවසානයේ බැරිම තැන බයික් එක යාට ඕල්ටේක් කරති නිමල් නිකමට වගේ බයික් එක පැත්ත බැලුවා. හැබැයි ඒ බයික් එකේ කවුරුවත් හිටියේ නැහැ. නිමල් එහෙම බලද්දි බයික් එකේ කවුරුවත් එයා දැක්කේ නැති නිසා එයාගේ හිතට දැනුනේ පුදුම සහනයක්. නිමල්ට දැනුනේ පුදුම සතුටක්. අනිත් එක දැන් එයාත් එක්ක යන බයිසිකලේ තවත් කෙනෙක් ඉන්නවා. නිකමට වගේ නීල් ඒ මිනිහත් එක්ක hina වුණා. ඒත් එක්කම බයිසිකලේ ආපු මිනිහයා නිමල් දිහා බලලා hina වුණා. ඊට පස්සේ එයාගේ හෙල්මට් එකේ වයිසර් එක උස්සලා නිමල්ගේ පැත්ත බලලා එයා කිව්වේ මහා භයානක කතාවක්. මේ බයිසිකලේ ආපු මිනිහයා නිමල්ට ඒ කතාව කිව්වේ නිමල්ගේ බයිසිකලේ පිටිපස්සේ සීට් එක දිහා බලලා. මේ අයියේ ඔයාගේ බයික් එකේ පිටිපස්සේ වාඩි වෙලා ඉන්න නංගිගේ සාරිය බයික් එකේ පිටිපස්සේ රෝදේ පැටලෙවි.